Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් මම අද ආවේ ඔයාලට පොඩි දෙයක් කියන්න. මම මේ ගාන ඉඳන් මේ ගානට කෙට්ටු වුණේ කොහොමද කියලා කියන්න තමයි ආවේ. ඉතින් මම වැඩි දෙයක් කතා කරන්න නැහැ. ඉක්මනට මම කියන්නම් මම කෙට්ටු වෙන්න මොනවද කරේ කියලා. ස්ටෑන්ඩඩ් ටී කප් එකක් ගන්න ඔයාලා. අරගෙන ඒක එකින් එකක් බත් පුරව ගන්න. බත් කෝප්පේ ගානේ තමයි කන්න ඕනේ. උදේටයි දවල්ටයි රැටයි බත් කෝප්පේ ගානේ කන්න ඔයාලා කැමති කරි එකක් එක්ක. හැබැයි ගොඩක් තෙල් දාලා එහෙම දේවල් කන්න එපා. ඔයාලගේ ගෙදර හදන ඕනම දෙයක් එක්ක තුන් වේලට බත් කෝප්පේ ගානේ කන්න. ඉතින් මට මේකෙන් මාසයක් යද්දී ලොකු රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වුණා. මාස දෙකකින් පස්සේ ෆොටෝ එකක් තමයි තියෙන්නේ මේ. ඒත් එක්කම මම එක්සර්සයිස් වගේක් කරා. මම ඔයාලට ඒ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හැබැයි මේ එක්සර්සයිස් කරන්න බැරි වුණ දවසුත් මට තිබ්බා. මට හොඳ රිසල්ට් එකක් ආවේ මේ ඩයට් එකෙන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලට බෝරින් නැති වෙන්නේ කෑම කන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් ගේන්නම්. මම ලින්ක් එකෙන් දාපු එක්සර්සයිස් අනිවාර්යෙන් ඔයාලා try කරන්න. හැබැයි ඒ එක්සර්සයිස් කරන අතරතුර ඔයාලා ලොකු බ්‍රේක් එකක් ගන්න එපා. මොකද අපේ බොඩි එක දන්නේ නැහැ weight එක loss වෙන්න ඕනේ කොහෙන්ද කියලා. ඉතින් බ්‍රේක් එක ගන්නේ නැතුව ඒ වීඩියෝ එකේ තියෙන විදිහටම කරපුවාම තමයි ඔයාලගේ කැතට තියෙන බඩ අඩු කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා වැඩි වෙලාවක් අරගෙන කියන්නේ බ්‍රේක් එක වැඩි වෙලාවක් අරගෙන මේ එක්සර්සයිස් එක කරොත් ඔයාලගේ බර කකුල් වලින් වගේ අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා මේකේ තියෙන විදිහටම මේක අනිවාර්යයෙන්ම කරන්න. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්නම්. බයි.